Welcome back to the my YouTube channel. තවත් මේ අලුත්ම වීඩියෝ එකකට. අද මේ වීඩියෝ එක ගෙනාවේ GTA 850 කාඩ් එක සාමාන්‍ය අපි ප්ලේ කරන්න පුළුවන් ගේම් ටික. ග්‍රැෆික්ස් කාඩ් එක ගත්තොත් ලංකාවේ අඩුම මිලකට ගන්න පුළුවන්. අපිට ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක් ලෝ දාලා ගහන්න පුළුවන් ග්‍රැෆික්ස් කාඩ් එකක්. අපි උදාහරණයකට ගත්තොත් අපිට Cotudu PC එකක් තියන්න පුළුවන් මේකෙදී IT second gen තිබ්බොත් අපිට සෙල්ලම් කරන්න පුළුවන් මේ ග්‍රැෆික්ස් කාඩ් එක දෙම්මොත්. අපිට නැත්තම් Pentium 3 එකක් තිබ්බොත් ඕගොල්ලන්ට මේ ග්‍රැෆික්ස් කාඩ් එක දැම්මොත් සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා. නැත්තම් ඔයාගේ power supply එකේ hot 400 වෙන්න පුළුවන් දැනට තියෙන power supply එක සින් එක slim casing එකක් වෙන්න පුළුවන්. ඒව මොකුත් අදාළ වෙන්නේ නැහැ. graphics card එක දෙම්මොත් ඕගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එක. ඕක බලාගෙන ඉන්න කට්ටිය ගොඩක් අය GTA 750 කාඩ් එක කවුරුත් ගන්න. ඒක සුපිරි හොඳ කාඩ් එකක්. හොඳ හේතුවක් තියෙනවා. ඒක තමයි try update එක මේකේ එනවා. බජට් එකට ගලපනවා වගේ performance එකත් හොඳයි මේ කාඩ් එකේ. අපි GTA 750 කාඩ් එක සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එක 2023 ආපු ගේම්. මුලින්ම අපි බලන්න යන ගේම් එක තමයි Warzone 2 කියන ගේම් එක. 725 FPS එකකින් තමයි මේ ගේම් එක ඕගොල්ලෝ ගහන්න ඕනේ. version 2 එක. ඒ වගේම 360 860 මොනිටර් එකක් තියෙනවා. සුපිරියටම ගහන්න පුළුවන් මේ ගේම් එක version 2 එක කියන්නේ. අඟල් 19 වගේ මොනිටර් එකක් තිබ්බොත් ඕගොල්ලන්ට මේ ගේම් එක ගහන්න ඇති වෙයි. එහෙම ඕගොල්ලන්ට 1080p ලොකු resolution එකට යන්න පුළුවන් නම් මේකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. resolution එක ලොකු වෙන්න performance එක ඉල්ලනවා. ඉතින්ද ඕගොල්ලෝ අඩු මොනිටර් අඩු resolution තියෙන මොනිටර් ඒ වලින් සෙල්ලම් කරන්න ඕගොල්ලන්ට මේ ගේම් එක සෙල්ලම් කරන්න ඕන නම් 16GB RAM එකක් තියන්න ඕනේ. ඒ වගේම අපිට i5 3rd gen i5 4th gen වගේ අපිට සෙල්ලම් කරන්න හැකියාව තියෙන ගේම් එක. මේක GTA 750 කාඩ් එක දාලා ගොඩක් හොඳ performance එකේ play කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ කාඩ් එක දෙම්මොත් විතරයි තමයි ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් මේ ගේම් එක. බලවම 900 වගේ කාඩ් එක දාන්න හිතෙයි. මේ අපි බලන්නේ පොඩි බජට් එකනේ 20000ට. කාඩ් එක අපිට 15000ටත් ගන්න පුළුවන්. අඩු බජට් එකක් නෙමේ. කාඩ් එකේ තියෙන ගේම් එක තමයි නම වෙන්නේ Cyberpunk කියන ගේම් එක. මේ කාඩ් එකෙන් ගහන්න පුළුවන් අපිට. ඕගොල්ලන්ට 720 resolution එකකින් ගන්න පුළුවන්. ඊළඟට වඩා ගොඩක් MPS එකෙන් play කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ළමයිනේ අනිත් ගේම් එක තමයි Fortnite කියන ගේම් එක. හැබැයි මේක නම් ළමයිනේ online ගේම් එකක්. මේක ඕගොල්ලන්ට Fortnite ගේම් එක play කරන්න ඕන නම් ඔන්න chance එක ඕගොල්ලන්ට 2GB 750 කාඩ් එක මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. කොටු මොනිටර් එකක් නැත්නම් white screen මොනිටර් එකේ සෙල්ලම් කරන්න මේක 1GB හරි 2GB හරි ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. ඉතින්නේ Spider-Man Miles Morales කියන ගේම් එක. ගේම් එක රීසසින් ඕන ගේම් එකක්. මගේ කටේ හොඳට එන්නෙත් නෑ වචනේ. මේ ගේම් එක ගහන්න ඕන නම් ලොකු graphics card movement එකක් ඕනේ මේකට. සාමාන්‍යයෙන් අපි ගහන්න ඕන නම් 1008 6GB යක් ඕනේ මේ ගේම් එක ගහන්න ඕන. ඕගොල්ලන්ට මේක 750 කාඩ් එකකින් ගහන්න පුළුවන් ලෝ දාලා. ග්‍රැෆික්ස් ඕනේ නම් ඒක ඒ විදියට ගහන්න පුළුවන් ගේම් එක. ඊළඟ ගේම් එක තමයි Plague Require ගේම් එක කියන්නේ. ගේම් එක කියන්න ඕනේ නම් හොඳ ලොකු ගේම් එකක් මේක. performance තියෙන ප්‍රසිද්ධ ගේම් එකක් මේක. එහෙම කියනවා මේ ගේම් එක. මේක ඕගොල්ලන්ට
ඔප්ටිමයිස් කරගන්න පුළුවන් drive update support කරන කාඩ් එක නම් මේ ගේම් එක කිසිම බයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් පරණ ග්‍රැෆික්ස් කාඩ් වල මේ ගේම් එක වැඩ කරන්නේ නැහැ. 850න් උඩ 1000 සීරීස් එක ඩ්‍රයිවර් සපෝට් කරනවා නම් මේ ගේම් එක ඕගොල්ලන්ට සෙල්ලම් කරන්න. 850න් ඕගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන් කියලා කිව්වොත් මං නම් කියන්නේ මේක නම් හොඳ කාඩ් එකක්. ඊළඟ ගේම් එකේ නම වෙන්නේ High of Online කියන ගේම් එක. මින් කතා කරපු වගේ හොඳ ගේම් එකක් මේක. මේක හොඳ ගේම් එකක්. ඕගොල්ලන්ට 850 වගේ කාඩ් එකක් try කරලා තියෙනවා නම් මේ ගේම් එක experience කරන්න පුළුවන් ඕගොල්ලන්ට. පොඩි ගේම් හොඳ ගේම් ලෝ දාලා සෙල්ලම් කරන්න පුළුවන් ඕගොල්ලන්ට මේ කාඩ් තිබ්බොත් ලොකු experience එකක් ගන්න පුළුවන්. ඊළඟ ගේම් එක තමයි ළමයිනේ Dishonored Definitive Edition කියන ගේම් එක. remaster කියන්නේ සාමාන්‍ය පරණ ගේම් එකක් මේක. Dishonored ගේම් එක ඕගොල්ලෝගේ 750 කාඩ් එක සෙල්ලම් කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ 850 කාඩ් එක පොඩි ගේමුත් සෙල්ලම් කරන්න පුළුවන්. අපිට ලොකු ගේමුත් සෙල්ලම් කරන්න පුළුවන්. ලොකු ගේම් තියනවා නම් ලෝ දාලා සෙල්ලම් කරන්න පුළුවන්. ඒක නම් වටිනවා 850 කාඩ් එක නම් හොඳයි. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඒ කාඩ් එක නම් හොඳයි කියලා. මේ කාඩ් එකේ මේ ගේම් එක ගන්න පුළුවන් කියලා කිව්වොත් පොඩ්ඩක් හිතන්නකෝ කාඩ් එක. මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ ඕගොල්ලොන්ටම බලන්න පුළුවන් performance එක. ලාගන්න තියෙයි ගේම් එක. මේක තමයි ඊළඟ ගේම් එක Gotham Knight කියන ගේම් එක. Gotham Knight කියන ගේම් එක සුපිරිම ගේම් එක. අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනේ ගේම් එකක් ළමයිනේ. ඕගොල්ලෝ 850 කාඩ් එකක් තිබ්බොත් 2GB සුපිරියටම ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් මේක. ඔය ගේම් එක තමයි Evil West කියන ගේම් එක. අනිවාර්යෙන් ළමයිනේ try කරලා බලන්න අමතක වෙන්න එපා. මේ ගේම් එක නම් ඕගොල්ලෝ මිස් කරගත්තොත් ඕගොල්ලෝ වැඩක් නෑ. ළමයිනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගේම් එක නම් ලොකු ගේම් එකක්. ඒ හින්දා ඕගොල්ලන්ට ලොකු ගැටලුවක් තියෙනවා. ඕගොල්ලන්ගේ PC එක අප්ඩේට් කරන්න බෑ. ඕගොල්ලන්ගේ ළඟ 6GB RAM තියෙනවා නම් 850 කාඩ් තියෙනවා නම් ඒකකින් සෙල්ලම් කරන්න පුළුවන් ලෝ එකේ. හයි එකේ සෙල්ලම් කරන්න ඕන නම් RDX කාඩ් එකක් දාන්න ඕනේ ඕගොල්ලෝ. ඊළඟ ගේම් එකට විදිය තියෙන්නේ ළමයිනේ Winchell 2 STN කියන ගේම් එක. Winchell 2 STN කියන ගේම් එක ඒකත් ලොකු ගේම් එකක්. ඒකත් 850 කාඩ් එක තමයි සෙල්ලම් කරන්න ඕනේ. මේ ගේම් එක සාමාන්‍ය ඕගොල්ලන්ට ලෝ සෙටින් වල ගහන්න පුළුවන් ගේම් එකක්. ඊළඟ ගේම් එක තමයි Sniper Elite 5 කියන ගේම් එක. දැනට ආපු Sniper Elite කියන ගේම් එකක් තමයි මේක. ඉතින් ළමයිනේ හොඳ ගේම් එකක්. සෙල්ලම් කරන්න පුළුවන් විදිහේ ගේම් එකක් මේකත්. Sniper Elite 5 කියන ගේම් එකත් ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මේකත් සෙල්ලම් කරන්න පුළුවන් 850 කාඩ් එකක් තිබ්බොත් ඕගොල්ලන්ට. ඊළඟට යන්නේ ගේම් එක තමයි Far Cry වලට. Far Cry කියන ගේම් එක ලොකු open world ගේම් එකක්. 850 කාඩ් එකක් තිබ්බොත් ඕගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන්. සාධාරණ විදියට කරලා තියෙනවා කාඩ් එක. ගෙවන ගානවට වටිනවා කාඩ් එක නම්. ගේම් එකේ නම වෙන්නේ Squad කියන ගේම් එක. සාමාන්‍යයෙන් මේ වගේ පොඩි කාඩ් එකකින් මේ වගේ ලොකු ගේම් එකක් ගන්න කියන්නේ ලොකු වටින දෙයක්. කාඩ් එකේ නම් performance නම් 100% ඕගොල්ලන්ට ඇති වෙයි කියලා හිතනවා මං.
ඔය ටික තමයි මම කියන්න ඕනේ. මම හිතනවා මගේ වීඩියෝ එක පැහැදිලි වෙයි කියලා ඕගොල්ලන්ට. අදට මම